ආයි යාළුවනේ ඔයාලව ආදරෙන් අදත් මම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අපි පසුගිය වීඩියෝ එකේ කතා කරේ කොහොමද මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එකේ අකුරු ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. මට පොඩි දෙයක් අමතක වුණා. මම හිතන්නේ අර T අකුර ප්‍රොනවුන්ස් කරන්නේ අපි ෆිනිෂ් වලදී ත කියලා හැමතිස්සෙම තයන්න. මේ T අකුරක් ආපු ගමන් හොඳට මතක තියාගන්න ඕනේ අපි ඒක අර ඉංග්‍රීසි වචනයක් නම් අපි ප්‍රොනවුන්ස් කරන්නේ ට කියලා. උදාහරණයක් විදිහට ටයිම් ටයිම් එක නම් TIME කියලා ලියලා තියෙනවා නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ටයිම් කියලා. බත් ඒක ෆිනිෂ් වචනයක් කියලා අපි හිතමු. එතකොට ඒක ප්‍රොනවුන්ස් කරන්නේ තිමේ. තිමේ කියන්නේ තයන්න තමයි ප්‍රොනන්සියේෂන් උච්චාරණය කරන්නේ තා කියලා. T අකුර. ඒක හොඳට මතක තියාගමු. දැන් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ෆිනිෂ් භාෂාවෙන් කොහොමද අපි නම්බර්ස් ඉලක්කම් මේ ඉගෙන ගන්න කියලා. එතකොට මම පොඩි දෙයක් කියන්නම්. දැන් මෙතන මම 100ට වෙනකන් ගණන් කරන හැටි වගේම මේ ලොකු ලොකු ඉලක්කමුත් දැන් අපි 1000 2000 ගණන් කරන හැටිත් මම මේ වීඩියෝ එකේ කරනවා. නමුත් මම මුලින්ම කරපු ක්‍රමය තමයි මේ එකක්වත් ඔළුවේ මතක හිටින්නේ අපි ඔක්කොම එකපාරේ ඉගෙන ගන්න ගියොත් ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ මේ බිඳුවේ ඉඳලා මෙන්න මේ ඉලක්කම් 10 ඉලක්කම වෙනකන් විතරක් පොඩ්ඩක් ඒක එක දවසක පාඩම් කරගන්න මේ අකුරු නිතරම මම අකුර ලියන මේ මේක ප්‍රොනවුන්ස් කරන කරම දැන් උදාහරණයක් විදිහට මම කොලයක් අරගෙන මේ උක්සි කියන එක 10 times ලියනවා. එහෙම ලියලා තමයි පාඩම් කරගන්න. දැන් මේ එතකොට එතනදී ඔයාලගේ අකුරු රයිටින් පැත්තත් හැදෙනවා, ප්‍රොනන්සියේෂන් එකත් හැදෙනවා. මතකෙට ඉඳලා ඒ තුනම හදාගන්න පුළුවන් ලිය පාඩම් කරොත්. ඒ හින්දා මම ඔයාලට කියන්නේ දැන් මම කරේ ඒ ක්‍රමයට කොලයක ලියලිය මේක පාඩම් කරගන්න මුල් ඉලක්කම් 10. මේ ඒක පාඩම් කරලා ටික දවසක් ගිහිල්ලා ඒක හොඳටම මතක තියෙනවා නම් විතරක් ඊට පස්සේ ඉලක්කම් ටිකට යන්න. මොකද නැත්තම් පැටලෙන්න පුළුවන්. මම කරේ එහෙමයි. එතකොට මේකේ අනිත් එක මේ තියෙන්නේ ලිඛිත භාෂාවෙන් සාමාන්‍යයෙන් කියන විදිය. මේක අර කතා කරන භාෂාවෙන් ස්පෝකන් ලැන්ග්වේජ් එකේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ ක්‍රමෙත් දැන් තමයි මම ඇත්තටම මාස 7-8ක් ගියාට පස්සේ තමයි මම දැන් තමයි ඒක ඔන්න මම පාඩම් කරගන්නේ. මොකද නැත්තම් අපිට පැටලෙනවා, කලවම් වෙනවා. ඒ හින්දා මුලින්ම මම යෝජනා කරන්නේ මෙන්න මේ මම කරපු විදිය මම ඔයාලට ඇත්තටම කියන්නේ. එතකොට මෙන්න මේ නොල්ලවල ඉඳලා Q-මෙනෙන් වෙනකන් මුලින්ම කොලවල ලියලා පාඩම් කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මෙන්න මේ 11 ඉඳලා 20 වෙනකන් ඉලක්කම් ටික පාඩම් කරගන්න. ඒ කියන්නේ මේ ටික පුළුවන් වුණා කියන අනිවාර්යයෙන් මේ ටික පුළුවන්. මේ ටික මතක තියාගන්න යන්න ඕනේ නෑ. දැන් මම 10 වෙනකන් පාඩම් කරලා ඉවර වෙලා මේ ටික මෙතනින් 100 වෙනකම් ඔයාලට ගණන් කරන එක අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක් බලමු මුලින් ඉඳන් දැන් මේ බිඳුවට මේගොල්ලෝ කියන්නේ නොල්ලා කියලා. එතකොට මේකට කියන්නේ උක්සි. අර මං කියවනේ වයි අකුර ප්‍රොනවුන්ස් කරනකොට දිව ගාවන්න යටි දත් ඉස්සරහ දත් දෙකේ ගාවන්න වගේ ප්‍රොනන්සියේෂන් එක මතකද? එතකොට උක්සි, පක්සි, කොල්මේ කියන්නේ 3. එතකොට 4ට අපි කියනවා නෙල්ය. මේක අයි දෙකක් එනවා. එතකොට ඊ අකුරනේ මේගොල්ලන්ගේ ප්‍රොනන්සියේෂන් එක අයි අකුරට. එතකොට අයි අකුරු දෙකක් එනවා නම් මේක පොඩ්ඩක් ඇදෙනවා. විසි නෙවෙයි වීසි. මේක කුසි නෙවෙයි. එතකොට මෙතන මේ යු අකුරු දෙකක් තියෙනවානේ. කුසි. මේක සෙයිත් සෙමන්. කහඩෙක්සන්. මේ ඉච්චකුර අර කහඩෙක්සන්. ඒ වගේ මෙතනදී ඔන්න ඒ අකුර අර දෙකක් කියන එක. එතන මේ ඈ ශබ්දේ ඔයාලට මතක ඇති මම ප්‍රොනන්සියේෂන් පාඩම බලන්න ඒක බැලුවේ නැත්තම් මේ. එතකොට මේක උහුඩෙක්සන්. මේක කුම්මෙනෙන්. එතකොට මේ වගේ හරියටම ප්‍රොනවුන්ස් කරම කොලවල ලියලිය මේ ඉලක්කම් 10 පාඩම් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ 100 වෙනකම් 1000 වෙනකනුත් මේ ඉලක්කම් මතක තියාගන්න. එතකොට මේ දැන් 11 ඊට පස්සේ දැන් 10 වෙන්න මේ ටික පාඩම් කරගත්තට පස්සේ මේ ටික හරිම ලේසි. එතකොට මේ යුක්සි කියන එක අපි කිව්වනේ එකට කියන්නේ යුක්සිනේ. එතකොට අර තොයිස්ත කෑල්ලක් දාගෙන එනවා 11 ඉඳලා 19 වෙනකන් එහෙම තමයි වෙන්නේ අර ඉලක්කම් ටිකට. මේකද උක්සි තොයිස්ත, කක්සි තොයිස්ත, කොල්මි තොයිස්ත. ඒ වගේ මේ උක්සි තොයිස්ත, කක්සි තොයිස්ත, කොල්මි තොයිස්ත කියන 13.
nel toista, viisi toista, kuusi toista, seitsemän toista, kahdeksan toista, උහුඩෙක්සන් toista. ඔන්න එතනට වෙනකන් එහෙම එනවා. ඊළඟට දැන් 20 එනකොට දැන් 20 දෙක කියන්නේ කක්ෂේනේ. එතකොට මෙන්න මෙතන මේක කියුමෙන්ත වෙනවා. දැන් අර 30 40 50 60 වගේ 10න් 10 ඉලක්කම් ගන්නකොට අර දැන් 10ට කිව්වේ අපි කුම්මෙනෙන් කියලා. මේක කියුමෙන්ත ඈ ශබ්දයක් එනවා. එතකොට මේකත් දැන් මේ 10 පාඩම් කරලා පහ පාඩම් කරලා ටික දවසක් ගියාට පස්සේ මේක හොඳටම පාඩම් වුණාට පස්සේ මේ 11 ඉඳලා 20 වෙනකම් පාඩම් කරගන්න. මෙතන මෙන්ත කෑල්ල ලියලා මෙතන ඈ අකුරක් එනවා කියලා මතක තියාගන්න. එතකොට මම කරේ එහෙම. මම කරපු විදිය තමයි ඔයාලට මම මේ කියන්නේ. එතකොට 21 කියන්නේ කක්සි මේගොල්ලන්ගේ අර දැන් හිඩස් තිය මේ ලියන්නේ නැහැ. එකටම ලියනවා. දිගට එනවා. එතකොට අර ඉලක්කම ලොකු වෙනකොට මේක දැන් 21 කියනවා නම් කක්සි කියුමෙන්ත උක්සි. කක්සි කියුමෙන්ත මේ තියෙන කක්සි කියුමෙන්ත කක්සි කියුමෙන්ත කෝල් මේ වගේ 24 නම් කක්සි කියුමෙන්ත නෙල්ය කක්සි කියුමෙන්ත වීසි අර ඒ ඉලක්කම් ටික ඔයාලට මේ ඉලක්කම් ටික මතක නම් ඒක පුළුවන් වෙනවා. එතකොට 30ට දතුරට කියන කෝල්මනේ එතකොට අර වගේම අර 20ට අපි කිව්වේ කක්සි කියුමෙන්ත කෑල්ල අර කියුමෙන්ත කෑල්ල මෙතනට ඇඩ් වෙනවා. මේ කෝල්මේ කියුමෙන්ත නෙල්ය කියුමෙන්ත viisi kymmentä, kuusi kymmentä, seitsemän kymmentä, kahdeksan kymmentä, yhdeksän kymmentä කියලා ඒ ටික එකතු වෙනවා. එතකොට දැන් මේ හැම එකේ ඉඳලා 100 වෙනකම්ම හරියටම ප්‍රොනවුන්ස් කරන විදිහ අපේ ගුරුතුමිය මට දුන්නු වීඩියෝ එකක් තියෙනවා. මම ඒකේ ලින්ක් එක දාන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒකත් බලලා ඔයාලා ප්‍රොනවුන්ස් කරන විදිහත් මේ හරියට මේ ඉගෙන ගන්න. මොකද මමත් තාම මේ වයි අකුරේ මට නම දන්නේ මම හරියට ප්‍රොනවුන්ස් කරනවද කියලා ඇත්තටම මම අර කලින් වීඩියෝ එකත් කිව්වා වගේ මේකේ මම මේක බලාපොරොත්තු වෙන මම දෙයක් ඉගෙන ගන්න ගමන් මම ඉගෙන ගන්න දේවල් ඔයාලටත් මේ කරේ කොහොමද කියලා දෙන එක තමයි. එතකොට මේ 100ට මේගොල්ලෝ කියන්නේ සතා කියලා දැන්. සතා එතකොට මේ 200 කියනකොට මේ සතා එක දැන් 200 නම් දෙකනේ කක්සි සතම් මෙතන ඒ අකුරට තව ඒ අකුරක් එකතු වෙනවා. හරිද? මේක සතා කියනකොට එක ඒ අකුරයි මේක කක්සි සතා වෙනවා. මේක කොල්මේ සතා වෙනවා. එතකොට අරක නෙල්ය සතා වීසි සතා ඒ වගේ 900ට අපි කියන්න පුළුවන්. එතකොට 900 කියන්නේ උහුඩෙක්සන්. එතකොට උහුඩෙක්සන් සතා වෙනවා. මෙතන පොඩි අර ග්‍රැමර් රූල් එකක් තියෙනවා. මම පස්සේ ඔයාලට ඒ ග්‍රැමර් රූල්ස් මේ පාඩමේ එන තැන්වලදී කරනකොට ඒක මම කියන්නම්. මේ දැනට මේ මෙතන ඩබල් A එනවා කියලා මතක තියාගන්න. එතකොට 18 අපි කියන්නේ තුහත්. එතකොට අර තියරිය මෙතනට එනවා 2000 වෙනකොට. දැන් මේ 18 තුහත් වුණාට 2000 ඉඳලා 3000 අර එහෙම දිගට යනකොට දැන් මේ 2000 ගොම දෙකට කක්සිනේ. එතකොට තුහත් කියන කෑල්ල එනවා කක්සි තුහත්. මේකට එතකොට අරක T A නේ එකතු වුනේ මේකට තව T එකක් ඇඩ් වෙලා A එකක් එනවා. ඒක මතක තියාගන්න. දැන් කක්සි තුහත්තා, කොල්මි තුහත්තා ඒ වගේ. එතන මේක අපි කියන්නේ ලක්ෂ 5ක් කියන එක. එතකොට මේගොල්ලෝ කියන්නේ B මේ කෑල්ල ඉස්සලම අපි ගණන් කරන මුල් ඉලක්ක අතර. එතකොට BC සතානේ. එතකොට BC සතා මේ ඩබල් A ඇවිල්ලා දැක්කද BC සතා තුහත්තා. එතකොට මේ මිලියනේට අපි කියනවා මිලියෝන, කක්සි මිලියෝන මිලියardi 20 මිලියardi වගේ ඉලක්කම් අපිට හදන්න පුළුවන්. එතකොට මේ ඉලක්කම් අපිට කියන්න ඕන වෙන අවස්ථාවකට උදාහරණයක් තමයි කාගෙන් හරි වයස අහනකොට මෙන්න මේක දැන් මතක තියාගන්න. ඔයාලා මේක පාඩම් කරගන්න. කුයින්කා වන්හ සිනවලෙත්. ඔයාගේ වයස කීයද කියලා මේ අහන්න. එතකොට මෙයා කියන්නේ 20 5යි කියලා. ඒ වගේ මේ වචනේත් මේ වාක්‍ය මේ වාක්‍යෙත් මේ විදිහට මම මතක තියාගන්න try කරන්න. මොකද කතා කරනකොට අපිට මේ වගේ phrases කට්ටිට හුරු වෙලා තිබුණාම මොන හරි කතා කරගන්න පුළුවන්. අනිත් එක කවුරුත් අපෙන් ඇහුවාමත් අපිට ඒක කියාගන්න පුළුවන්. අපි දන්නවා දැන්. දැනට මේකත් පාඩම් කරගන්න අර මම කිව්වා වගේ එකේ ඉඳලා 10 වෙනකම් මුලින්ම පාඩම් කරලා ඒක හොඳටම මතක තිබුණාට පස්සේ අනිත් දේවල් ටික ටික ඇඩ් කරගන්න. එතකොට අද පාඩම එතනින් ඉවරයි. මම දානවා කිව්වා වගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මට මගේ ගුරුතුමිය දුන්න මගේ විශ්වවිද්‍යාල ගුරුතුමිය දුන්න වීඩියෝ එකේ ලින්ක් එක. ඒකෙන් වීඩියෝ එක බලලා හරියටම එකේ ඉඳලා 100 වෙනකම් ප්‍රොනවුන්ස් කරන විදිය ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට.